හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙෂාන් විත් කාස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ 2025 ලංකාවට අලුතින්ම ගෙන්නපු Toyota Hilux Roco double cab එක ගැන. Hilux එකක තියෙන ප්‍රධානම දේ තමයි පිටිපස්සේ තියෙන ඩෙක් එක. මෙම 2021 Hilux එකේ 1555 mm දිග, 1540 mm පළල, 480 mm උස ලෝඩින් ඒරියා එකක් තියෙනවා. මේකට කිලෝග්‍රෑම් 500ක් දරා ගන්නත් පුළුවන්. තවද මෙම Hilux එකට ස්මාර්ට් කීලස් එන්ට්‍රි ෆැසිලිටි එකද ලබා දීලා තියෙනවා. ඇතුල්වීම සඳහා ශක්තිමත් ෆුට් රෙස්ට් එකක් සහ හොඳ ග්‍රිප් එකක් තියෙන ඩෝර් හැන්ඩල්ස් බලා ගන්න පුළුවන්. ඇතුළත ඩෝර් බෝඩ් එකේ තියෙන ටීක් ඉන්ටීරියර්ස් නිසා අප්මාකට් ලුක් එකක් මේකට ලැබිලා තියෙනවා. මැක්සිමම් කිලෝග්‍රෑම් 4ක බරක් දරා ගන්න පුළුවන් shopping hooks, driver seat හා passenger seat වල පිටුපස තියෙනවා බලා ගන්න පුළුවන්. පිටුපසටත් AC vent ලබා දීලා තියෙන නිසා ඕනම අවස්ථාවකදී කැබින් එක ඉක්මනින් සිසිල් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉදිරිපසට වගේම පසුපසටත් කම්ෆර්ටබල් ලෙදර් ෂීට් තමයි හම්බ වෙන්නේ. පිටුපසටත් ආර්ම්රෙස්ට් එකක් ලැබෙනවා වගේම ඒකේ කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවත් බලා ගන්න පුළුවන්. ඒ වගේම සෑම ඩෝබින් එකකම කප් හෝල්ඩර්ස් සහ ස්ටෝරේජ් ඒරියාස් තියෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල ග්ලව් බොක්ස් දෙකක් තියෙනවා වගේම උඩ තියෙන ග්ලව් බොක්ස් එක AC කූලර් ඔප්ෂන් එකක් තියෙනවා. ප්‍රමාණයෙන් විශාල ග්ලව් බොක්ස් එකක් ඊට පහතින් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙම 2021 Toyota Hilux රථයට එයාබෑග් 7ක් සහ 5 star safety rating එකක් ලබා දීලා තියෙනවා. රූෆ් එකේ සන්ග්ලාස් ට්‍රැක් එකක් සහ නයිට් ලයිට්ස් තියෙනවා බලා ගන්න පුළුවන්. හෑන්ඩ් බ්‍රේක් එක ලිවර් එකක් වශයෙන් ලබා දීලා තියෙනවා. 12 watt power outlet දෙකක් සහ USB power outlet එකක් සහ ඔෆ්-රෝඩින් සඳහා උපයෝගී වන ඩවුන්හිල් ඇසිඩ් ඔප්ෂන් එක සහ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් බටන් ලබා දීලා තියෙනවා. දෙපසම AC vents ළඟ කප් හෝල්ඩර්ස් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. සෙන්ටර් ආර්ම්රෙස්ට් එක සහ ඊට පහතින් ලොකු ස්ටෝරේජ් බොක්ස් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මීටර් පැනල් එක මැද කලර් හෙඩර් ඩිස්ප්ලේ එකක් සහ එහි ෆුවල් ඉකොනොමි, ඔයිල් ටෙම්පරේචර්, ජියෝ පොසිෂන් වැනි ඉන්ෆෝමේෂන්ස් ලබා දෙනවා. ෆුලි ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් යුනිට් එකක් ලබා දීලා තියෙන නිසා කැබින් එක ඉක්මනින් කූල් කරගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම 360 කැමරාස් ලබා දීලා තියෙන නිසා මැද තියෙන ඩිස්ප්ලේ එකෙන් ග්‍රැෆිකලි 360 view එකක් ලබා ගන්නත් පුළුවන්. සාමාන්‍ය පරිදි ලැබෙන මල්ටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එකේ දකුණු පස තියෙන මල්ටි ෆන්ක්ෂන්ස් වලින් මීටර් පැනල් එක කන්ට්‍රෝල් කළ හැකි අතර වම් පසින් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කළ හැකියි. විශේෂයෙන් මෙහි තියෙන ඉකෝ මෝඩ් සහ පවර් මෝඩ් මගින් ෆුවල් ඉකොනොමි එක අඩු හෝ වැඩි කරගත හැකියි. මෙයට ලැබෙන්නේ 6 ස්පීඩ් ට්‍රිප්ටොනික් ට්‍රාන්ස්මිෂන් J shift එකක්. එම නිසා අවශ්‍ය අවස්ථාවලදී ඔටෝ වලින් සහ මැනුවලි ඩ්‍රයිව් කළ හැකියි.
විශේෂයෙන් ටොයෝටා හයිලක්ස් රථය නිපදවා තියෙන්නේ ඔන් රෝඩ් සහ ඕෆ් රෝඩ් යන දෙකෙහිම ගමන් කිරීම සඳහා. ඒ සඳහා මෙහි තිබෙන හයි ස්පීඩ් 2 wheel, හයි ස්පීඩ් 4 wheel සහ ලෝ ස්පීඩ් 4 wheel අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන්. මෙහි ඉදිරිපස සහ පසුපස සීරම ෂටර්ස් සඳහා ඔටෝ පහසුකම ලබා දී තිබුණා. දැන් අපි බලමු 2021 ටොයෝටා හයිලක්ස් රථයේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන. මෙහි තිබෙන්නේ 2.8 ලීටර් ටර්බෝ කොමන් ට්‍රේන් ඩීසල් එන්ජින් එකක්. මෙම එන්ජින් එක මගින් 177 PS බලයක් එක්ක 450 නිව්ටන් ටෝර්ක් නිපදවීමට සමත් වෙනවා. මෙහි ඩීසල් ටැංක් එකේ කැපැසිටි එක ලීටර් 80ක්. මේ සමගින් අදට මම ඔබෙන් සමුගන්නවා මේ වාහන වලට ආදරය කරන අය එකතු වෙන එකම තැන ටෙෂාන් විත් කාස්.